අයිබෝන් මම නර්ස් ලලිත් කැනඩාවේ රෝහලක වැඩ කරන ලියාපදිංචි පළපොරුදු පුහුණු හෙදෙලින්දාරිවරයෙක්. මම එදා කතා කරා කලින් වීඩියෝ එකේදී මේ කොහොමද මේ හදිසියේ කවුරු හරි වැටලා හිටියොත් එයාගේ ජීවිතේ බේරගන්න කොහොමද කියන කතා කරා. එතකොට මේ මෑනකන් එකක් එක්ක තමයි මම කතා කරේ. මම කතා කරනකොට ඊට පස්සේ මෙන්න මේ පොඩි ළමයව කොහොමද බේරගන්නේ කියන එක ගැන ඒක කතා කරන කලින් මේ වීඩියෝ එකේ සමහරුන්ට එක ප්‍රශ්න වගේක් ඇවිල්ලා තිබුණා. ඒ ප්‍රශ්න ගැන කතා කරොත් හොඳයි කියලා මට හිතුණා. ඒක කතා කරලා ඒක ක්ලියර් කරගෙන අපි ඉස්සරහට යමු කියලා. මෙතන සිටුේෂන් මූලිකවම අපි සිටුේෂන් එක ඇනලයිස් කරන්න ඕනේ කියලා තමයි කතා කරේ. ඒ කියන්නේ මෙයා වැටිලා ඉන්නේ ගින්නකද වතුරකද පාරේ කාඩයක් ලඟ වෙන්න බැරි තැනකද. අන්න ඒ වගේ තැනක ඉන්නවනම් මෙයාව පරිස්සමෙන් සුදුසු තැනකට අදලා ගන්න ඕනේ. කෙනෙක් නම් ඉන්නේ කරන්න දෙයක් නෑ. කීප දෙනෙක් එකතු වෙනවා නම් මෙයාගේ මම එදා කිව්ව විදිහට බෙල්ලට සපෝට් කරලා බෙල්ල කැල්ල තියෙන්න පුළුවන්, කොන්ද කැල්ල තියෙන්න පුළුවන්. එහෙම සපෝට් කරලා මේ සිටුේෂන් එක හොඳ නැති සිටුේෂන් එකක් නම් එළියට ගන්න ඕනේ. ගින්දරක අපිට ගිහිල්ලා CPR දෙන්න බෑ. ඒ කියන්නේ මෙතන safety first. ඔයා CPR දෙන්න යනවා නම් ඔයා තමයි මුලින්ම safety first. ඔයාට safety එකක් තියනවද මට CPR දෙන්න කියන එක ගැන තමයි මුලින්ම පළවෙනිම දේ. මෙහෙම කෙනෙක් වැටලා හිටියාම අපි බලන දේ මේ සීන් එක සේෆ්ද කියලා බලන්න. ඒ කියන්නේ මෙයා මේ වැටිලා ඉන්න තැන ගින්නකද වතුරකද කොහෙද වැටිලා ඉන්නේ? අන්න ඒ තැන සේෆ් නැත්නම් අපිට ගිහින් CPR දෙන්න බෑ. එහෙනම් ඒක සීන් එක සේෆ් සීන් එකකට ගන්න ඕනේ. මෙයා රෙස්පොන්ඩ් කරනවද නැද්ද කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. වැටිලා ඉන්නකොට මෙයා ප්‍රතිචාර දක්වනවද නැද්ද කියන එකයි බලන්නේ. එතකොට මුලින්ම කරන්නේ මෙයාගෙන් අහනවා නම දන්න කෙනෙක් නම් නම කියලා කතා කරනවා. එහෙම නැත්නම් are you okay කියලා කතා කරනවා. શબ્ද නැත්නම් මෙයා රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් තමයි අපි ළඟ පියවරට යන්නේ. රෙස්පොන්ඩ් ඊට පස්සේ අපි බලනකොට මෙයා හුස්ම ගන්නවා කියන එක. බ්‍රීතිං එක. ඊට පස්සේ බ්‍රීතිං කරන්නේ නැත්නම් බ්‍රීතිං බලන විදිහ මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඔයගොල්ලෝ බලන්න ඒ වීඩියෝ එක ගිහිල්ලා කොහොමද බ්‍රීතිං චෙක් කරන්නේ කියලා. මෙයා හුස්ම ගන්නවද නැද්ද කියන්නේ ක්‍රම තුනකින් එකවර චෙක් කරන විදිහ ගැන මම කතා කරා. එතකොට එහෙමත් නැත්නම් තමයි අපි ඊළඟට බලන්නේ මෙයාගේ මේ පල්ස් තියනවද කියන්නේ. කියන heart එක වැඩ කරනවද කියලා. කාඩියෝ පල්මොනරි රිසසිටේෂන් එක ගැන මම කතා කරා. කාඩියෝ කියන්නේ හදවත, පල්මොනරි කියන්නේ ලංග්ස් එහෙම නැත්නම් පෙරහළු. මේ හදවත සහ පෙරහළු පණ ගන්නවන තමයි දැන් මේ හදන්නේ. ඒකට තමයි අපි CPR කියලා ඔයගොල්ලෝ දන්න විදිහින් කියන්නේ කියලා. මෙතනදී CPR දෙනකොට ගොඩක් කට්ටිය කියලා ඇහුවා මේ ඒතකොට CPR දෙද්දී මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ රිබ්ස් තියෙනවනේ මේ පපු ඒ තියෙන ඇට මේව කැඩෙන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. ඕක කැඩෙන්න පුළුවන්. අපි දැන් මෙතනදී පළවෙනිම දේ තමයි අපි රිබ්ස් කැඩෙන එකද නැද්ද කියන එක නෙමෙයි බලන්නේ. මෙයාගේ ජීවිතේ බේර ගන්න නිසා රිබ්ස් කැඩුණාට පස්සේ රිබ්ස් ඒක හීල් වෙනවා. එහෙම නැත්නම් සර්ජරි කරන්න නම් සර්ජරි කරලා හරි ඒක හදන්න පුළුවන්. නැත්නම් ඔටෝ හීල් වෙනවා සමහර වෙලාවට මේ පපුවේ මේ රිබ්ස් කියන ඇට. අපේ ප්‍රධාන අරමුණ තමයි මේ heart එකෙන් මේ brain එකට blood supply එක ගෙනිහිලා තියාගන්න එක. brain එකට සහ kidneys වලට ඒ වගේම අපි බැලුවොත් liver එකට අනිත් organs වලට ප්‍රධාන organs වලට මේ heart එකෙන් ලේ ටික ගමන් කරන එක තමයි ප්‍රධාන අරමුණ මේ CPR එකේ. කියන්නේ ජීවිතේ බේර ගන්න එක තමයි. ඒ නිසා මේ රිබ් එකක් දෙකක් කැඩුනා කියන එක ගැන හිතන්න බෑ මේ වෙලාවේ. ඒතර මම කිව්වා මෙතනදී මෙයා හුස්ම ගන්නවා නම් අපි රෙස්පොන්ඩ් එක චෙක් කරා. රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් හුස්ම ගන්නේ නැත්නම් ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට මේක පල්ස් බලලා මේ කැරොටිඩ් එකේ පල්ස් එක බලලා ඒ පල්ස් නැත්නම් තමයි අපි CPR පටන් ගන්න. CPR පටන් ගන්න කලින් කෝල් කරන්න ඕනේ 119ට ලංකාවේ නම් එන්න කියලා. මෙහෙම දෙයක් වෙලා තියෙනවා එන්න කියලා. ඒ එනකන් ඔයා ටග්ගාලා CPR පටන් ගන්නවා. තව කවුරු හරි ඉන්නවා සහයකට ගන්න පුළුවන්. CPR පටන් ගන්නකොට මම කිව්වා CPR දෙන විදිය 30යි 2යි 30යි 2යි 30යි 2යි. එතකොට ඒ වගේ සයිකල් පහක් කරලා නැවත මෙයාගේ පල්ස් තියෙනවද කියලා අපි බලනවා චෙක් කරලා මේ පල්ස් චෙක් කරන්න තප්පර 5යි 10යි අතර කාලයක් තමයි ගන්න ඕනේ. ඊට වඩා ගන්න බෑ. තප්පර 10ට වඩා ගන්නම බෑ මේ පල්ස් චෙක් කරන්න. අනිවාර්යයෙන්ම තප්පර 5ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ. එතකොට මෙයාට හුස්ම දෙන රේට් එක තප්පර 5ක් 6ක් ඇතුළත එක හුස්මයි දෙන්නේ. උදාහරණයකට මෙහෙම තිබ්බහම මෙන්න මෙහෙම අල්ලලා අර ටෙක්නික් එකට මම කිව්වේ EC ටෙක්නික් එකට මේ මාස්ක් එක අල්ලලා මෙයාට දෙන්න පුළුවන් මෙහෙම. බලන්න මේ තප්පර 5ක් 6ක් ඇතුළත එක හුස්මයි දෙන්න පුළුවන්.
තප්පර 5ක් 6ක් ඇතුළත එක හුස්මයි දෙන්න පුළුවන්. මේ වැඩි හිටියේ. පොඩි කෙනාගෙන පස්සේ කියන්නම්. එතකොට හුස්ම දෙකයි දෙන්නේ මේව 30යි. ඒ වගේ සයිකල් 5ක් කරාට පස්සේ නැවත පල්ස් චෙක් කරනවා. පල්ස් චෙක් කරද්දී පල්ස් ඇවිල්ලා නම් අපිට පුළුවන් CPR නවත්තන්න. ඒ කියන්නේ හදවත වැඩ කරනවා කියන එක එතනින් පේනවා. ඒක පල්ස් එනකන් අපි CPR දෙන්න ඕනේ. 30යි 2යි 30යි 2යි වගේ සයිකල් 5ක් චෙක් කරනවා. එයිම තප්පර 5ක් 10ක් අතර ප්‍රමාණයක් මේක චෙක් කරනවා. කැරොටිඩ් පල්ස් එක අපිට ඇම්බියුලන්ස් එකක් හරි කතා කරපු කවුරු හරි මෙතෙන්ට එනකම්. එහෙම හරියටම කරොත් ජීවිතේ බේර ගන්න පුළුවන්. මං කිව්වා CPR දෙද්දි මේකේ ඩෙප්ත් එක අනිවාර්යෙන් අංගල් එකමාරක් දෙකක්වත් යටට යන්න ඕනේ. 100ක් 120ක් රේට් එකට අනුව හරියට මේ චෙස් කම්ප්‍රෙෂන් එක දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් හරියන්නේ නැහැ. හරියට පපුව ගැහිලා උඩට රීකොයිල් වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි හරි පර්ෆියුෂන් එකක් කියන්නේ හරියට පම්ප් වෙන්නේ. ඔන්න ඔය ටික තමයි මූලික ටික. ප්‍රශ්න ආවේ රිබ්ස් කැඩුනොත් රිබ්ස් කැඩෙන්න පුළුවන්ද කියන එක. මේ CPR දෙද්දී අනිවාර්යෙන්ම රිබ්ස් කැඩෙනවා. රිබ්ස් කැඩුනට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ පපුවේ ඇට කැඩෙනවා. ඒක කැඩුනට ප්‍රශ්නයක් නැහැ. අපේ මූලික අරමුණ මෙයා මරණින් බේර ගන්න එක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඒ ටික බලලා කතා කරමු. ඊට පස්සේ මෙන්න මේ ළමයි බේර ගන්න විදිය ගැන අපි වීඩියෝ එකක්